Hi guys, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද අපි බලන්න යන්නේ මේ අවුරුද්දේදී අලුතෙන්ම නිකුත් චිත්‍රපටයක් වන 28 degrees Celsius කියන චිත්‍රපටය. කතාව පටන් ගන්නකොටම අපි දකිනවා කාඩ් කියලා කෙනෙක් කවුරු හරි පිටුවකට කරලා බැඳලා තියෙනවා. හැබැයි කාර්තික් කොහොම හරි ගොඩක් අමාරුවෙන් වුණා තමන්ව එතනින් නිදහස් කරගන්නවා. එයා පිටුවේ නැගිටිනවත් එක්කම එකපාරටම කවුදෝ කෙනෙක් එයාගේ බඩට පිහියකින් අනිනවා. එතන සීන් එක කට් වෙලා අපි දකිනවා ඉන්ස්පෙක්ටර් අබේව. මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් අබේට වහාම කාර්තික් ගැන පණිවිඩය ලැබෙනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් අබේ කාර්තික්ගේ ගෙදරට ගියාම ඔහුට මල සිරුරක් හම්බ වෙනවා. සම්පූර්ණ ගෙදරෙන් පරීක්ෂා කරද්දී ඉන්ස්පෙක්ටර් අබේට කාර්තික් ලියපු ඩයරි එකක් හම්බ වෙනවා. ඉතින් ඉන්ස්පෙක්ටර් අබේ ඒ ඩයරි එක කියවන්න පටන් ගන්නවා. මෙතන ඉඳන් අපිට පෙන්නනවා මේට අවුරුදු 2කට කලින් සිද්ධ වුණේ මොකද්ද කියලා. අංජලි කියලා කෙනෙක් බස් හෝල්ට් එකක් ළඟට වෙලා ඩෝ එකක් නතර කරගන්න බලනවා. මේ වෙලාවේදී කාර්ත් බයික් එකෙන් එමින් ඉද්දී බයික් එකේ පෙට්‍රල් ඉවර වෙලා අංජලි ඉන්න ළඟින්ම වගේ බයික් එක නතර වෙනවා. මෙතනදී යාළුවෙක්ට කෝල් එකකින් බලන කාර්තික් කොහොම හරි ඔටෝ එකක් නතර කරගන්නවා. ඒත් මොකද දන්නවද වෙන්නේ? කාර්ත් නතර කරපේ ඔටෝ එකේ අංජලි නැගලා යනවා. ඉතින් ඊට පස්සේ කාර්ත් කිරි අරගෙන යන බයික් එකක් පැදගෙන යන කෙනෙක්ගෙන් ලිෆ්ට් එකක් අරගෙන ඒ බයික් එක එයාම ඩ්‍රයිව් කරගෙන යනවා. කොහොම හරි කාර්තික් අංජලින් ඔටෝ එක පස්සෙන් යද්දී හදිසියෙම අංජලිගේ දුපටායක කුලඟ ගිහින් කෙලින්ම කාර්තික්ගේ මූණට වැටෙනවා. ඉතින් කාර්තික්ට බයික් එක කන්ට්‍රෝල් නැති වෙලා බයික් එක පෙරලෙනවා. මේ හින්දා බයික් එක උඩ තිබ්බ කිරි ඔක්කොම වගේ හැලෙනවා. සිද්ධ වුණ අලාපෙට කිරි විකුණන මිනිස්සයා කාර්ත්ගෙන් ඒ වෙනුවට සල්ලි ඉල්ලනවා. මේ දේ දකින අංජලි ඉක්මනටම ඔටෝ එක නවත්තනවා. ඊට පස්සේ ඔටෝ එකෙන් බැහැරෙන අංජලි කාර්තික් ළඟට ඇවිත් එයාගෙන් සමාව ඉල්ලනවා. ඒත් කාර්ත් අංජලිට කියනවා මුලින්ම කිරි විකුණන එකනට සල්ලි දෙන්න කියලා. මේකට අංජලි කියනවා හරි මම සල්ලි දෙන්නම්. ඒත් මගේ පර්ස් එක ඔටෝ එකේ තියෙන්න කියලා. මෙහෙම කියන අංජලි ඔටෝ එක පැත්තට යනවා. ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? සල්ලි ගේන්නම් කියලා ගියපු අංජලි ඔටෝ එකෙන් එතනින් පැනලා යනවා. ඉතින් කාර්තික්ටම අවසානයේදී කිරි විකුණන එක්කෙනාට සල්ලි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි අංජලි නම් කීයටවත් හිතන්නේ නැතිව ඇති එයා ඉගෙන ගන්නේ කාර්තික් ඉගෙන ගන්න කොලෙජ් එකමයි කියලා. ඉතින් කාර්තික් කොලෙජ් එකේදී දැක්කම අංජලි හදිස්සියම කලබල වෙලා එයාට වෙන වැඩක් තියෙනවා කියලා කාර්තික්ව මග ඇරලා එතනින් යන්න හිතලා එයා කාර්තික්ට කියනවා මම ඔයාගේ සල්ලි අපහු ගෙවන්නම් කියලා. ඒකට කාර්ත් කියනවා දැන් ඉතින් මොන හදිසියක්ද? දැන් ඔයා මෙහෙන ඉන්නේ කොහොමත් ආයේ දෙන්න පුළුවන් වෙයි කියලා. මෙහෙම කියන කාර්තික් hina වෙලා අංජලිට යන්න ඉඩ දෙනවා. පේන විදිහට නම් යාළුවනේ කාර්තික්ගේ හිතේ අංජලි ගැන පොඩි කැමැත්තක් තියෙනවා වගේ. ඉතින් මේ විදිහට කාලේ ගත වෙලා යද්දී ටිකෙන් ටික මේ දෙන්නා යාළුවෝ බවට පත් වෙනවා. ඒ වගේම ටිකෙන් ටික අංජලි කාර්තික්ට කැමති වෙන්න පටන් ගන්නවා. අපි දන්නේ නැහැ කවදා මේ දෙන්නාගේ යාළුකම ආදරයක් බවට පත් වේවිද කියලා. ඒත් අවුරුදු 2ක් ගත වෙලා යද්දීත් ඒ දෙන අතරේ දැන් හොඳ බැඳීමක් තියෙනවා. දවසක් කාර්කියාගේ යාළුවොත් එක්ක බියර් බිබී ඉති එයාට කෝල් එකක් එනවා. ඇත්තට මේ කෝල් එක එන්නේ අංජලිගෙන්. මේ වෙලාවේදී අංජලි කාර් කියනවා මගේ යාළුවෙක්ගේ මාමා නගරේ ඉන්න ලොකු මැරයෙක්. ඒකේ නම මගේ යාළුවව බලහත්කාරයෙන් එයාගේ කැමැත්තට කසාද බඳින්න හදනවා. ඉතින් අද ඒකේනා යාළුවා පාරේදී නැවතුව වෙලාවේදී මම මේ කෙනාට ඔයා මේ කරන්නේ වැරදියක් කියලා කිව්වම ඒකේ නමට තර්ජනය කළා මේ ප්‍රශ්නේ මැද්දට ආවොත් තමුන්වත් නැති කරලා දානවා කියලා. ඊට පස්සේ ඒ අය යාළුවට තර්ජනය කරලා කිව්වා එයාගේ බොයිෆ්‍රෙන්ඩ්ව මරලා හොස්පිටල් එකට අරන් ගිහින් කියලා. ඉතින් මෙහෙම කියන අංජලි කාර්ත්ට කියනවා ඔයාට පුළුවන් නම් ගිහින් ඒ අයක කතා කරලා එයාලට තේරුම් කරලා දෙන්න එහෙම කරන්න එපා කියලා. ඉතින් මේ දේ ඇහුවට පස්සේ ඒ අය අංජලිට තර්ජනය කරලා තිබ්බ හින්දා කාර්තික් හොඳටම කලබල වෙලා කෙලින් මේ ගෑනු ළමයාගේ මාමා ළඟට යනවා. මෙතනදී ඒ අය කාර්තික්ට අත උස්සනවා. ඉතින් බලාගෙන ඉන්න නැති
කාර්ක් එයාට ගහන්න පටන් ගන්නවා. කාර්තික්ගේ පහර දීම නිසා එයාට හුඟක් බරපතල තත්ත්වයක හිටියේ. ඒ නිසා ඒ වෙලාවේදී එතනට එන පොලිසිය කාර්තික්ව අත්අඩංගුවට ගන්නවා. මෙතනදී කාර්ට අපගන්නේ එයාගේ කොලෙජ් එකේ ප්‍රින්සිපල්. කාර්ට් කියලා කියන්නේ හොඳ මාක්ස් ගන්න ස්ටුඩන්ට් කෙනෙක් වුණ එකට අමතරව කාර්ට් කියන්නේ අනාථ කෙනෙක් නිසා කොලෙජ් එකේ ප්‍රින්සිපල් කාර්ට් සලකන්නේ තමන්ගේම දරුවෙක්ට වගේ. කාර්තික්ට අප අරගෙන අපව කොලෙජ් එකට ආවට පස්සේ ප්‍රින්සිපල් කාර්ට් පැහැදිලි කරලා දෙනවා ડોක්ටර් කෙනෙක් ඔච්චර කේන්ති ගන්න නම් හොඳ නැහැ. කොහොම හරි ඔයා මට ඇහුම්කම් දෙන්නම ඕනේ. ඉස්සෙල්ලම ඔයා ඩිග්‍රී එක ඉවර කරන්න. තව මාස 2යි ඉතිරි වෙලා තියෙන්නේ. ඒ මාස 2 විතරක් හරි මං කියන විදිහට වැඩ කරන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේ ඔයාට ඕනම දෙයක් කරන්න කියලා. ඉතින් ප්‍රින්සිපල් කියන මේ හැමදේම අහලා කාර්ට් එතනින් එළියට යනවා. ඊට පස්සේ අංජලි ඇවිත් කාර්ට්ව හම්බ වෙනවා. මේ වෙලාවේදී අංජලි කාර්ට්ට කියනවා මට අද මගේ ගෙදරට යන්න වෙනවා. තාත්තා මට කසාදයක් බලලා කියලා. මේක ඇහුවම කාර්තික් අහනවා ඉතින් ඔයාගේ තාත්තට අපි ගැන කිව්වේ නැද්ද? ඒ සම්බන්ධය ගැන මම තාත්තට මේ ගැන කියන්න කිව්වා නේද කියලා ඇහුවා. ඉතින් මේ වෙලාවේදී අංජලි කියනවා ඔයාගේ මේ කේන්තිය දැකලා මම හිතන්නේ අපේ සම්බන්ධේ හරියන එකක් නෙවෙයි කියලා. ඉතින් ඊට පස්සේ අංජලි වගේම කාර්තික් මේ දේ ගැන තර්ක කරගන්නවා. ඉතින් මේ හින්දා අන්තිමට හොඳටම කේන්ති කියපු කාර්තික් අංජලිට කියනවා ඔයාට ඕන දෙයක් කරන්න කියලා. කොහොම හරි අංජලියාගේ ගමට ගිහින් රෑකෑම ගන්න අතුරුදේදී තාත්තට කියනවා තාත්තේ මම එක පිරිමි ළමෙක්ට ආදරය කරනවා. එයාත් මේ කොලෙජ් එකේමයි ඉන්නේ. එයා අනාථ කෙනෙක් වුණත් අපේ කුලේම නොවුණත් මට විශ්වාසයි එයා මාව ගොඩක් සතුටින් තියාගනී කියලා. මේ දේවල් අහපු අංජලිගේ තාත්තා අංජලිට කියනවා අහන්න පුතේ අපේ ගෞරවය මට ඔක්කොටම වැඩි වැදගත්. ඔයා පැනලා ගියත් ඒක මම ඉවසන්නම්. ඒත් ඔයා වෙන කුලයක කෙනෙක්ට ආදරය කරනවා කියන එක මට ඉවසන්න බෑ කියලා. ඉතින් මේ තාත්තගේ වචන අහපු අංජලි එතනින් යනවා. එතනින් ටික වෙලාවකට පස්සේ අපි දකිනවා චෙන්නයි වලට ගොඩක් වැස්ස වගේම කුණාටු තත්ත්වයක් ඇති වෙනවා. අංජලි පුටුවක වාඩි වෙලා අඬනවා එයාගේ තාත්තගේ වගේම කාර්තික්ගේ වචන ගැන හිතමින්. මොකද කරන්න කියලා හිතලා. මේ වෙලාවේදී මෙතනදී හරිම අමුතු දෙයක් සිද්ධ වෙනවා. එළිය වහින නිසා අංජලිට ගොඩක් සීතල දැනිලා එයාව වෙවුලන්න පටන් ගන්නවා. මේ විදිහට ටිකෙන් ටික අංජලිගේ තත්ත්වය නරක අතට හැරෙනවා. ඊට පස්සේ අපි දකිනවා එතන සීන් එක වෙනස් වෙලා අංජලිව ඉක්මනටම රෝහලට අරගෙන යනවා. කාර්තික් මේ ගැන දැනගත්තහම කාර්ට් පවා රෝහලට දුවගෙන එනවා. ඊට පස්සේ මොලේ පිළිබඳ ශෛල වෛද්‍යවරයෙක් වන ඒගොල්ලන්ගේ කොලෙජ් එකේ ප්‍රින්සිපල් කාර්තික්ට කියනවා අංජලිට තියෙන්නේ හුඟක් දුර්ලභ ගණයේ රෝගයක්. අපිට ඒකට චිත්තාවේග හානිය නිසා ඇතිවෙච්ච මොලේ තුවාලය කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් මොලේ තුවාල සිද්ධ වෙන්නේ ඔළුවට සිද්ධ වෙන මොකක් හරි තුවාලයකින්ද හරි නැත්නම් මොකක් හරි අනතුරක් හින්දා හරි. නමුත් දැන් අංජලිට තියෙන රෝගී තත්ත්වය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. අංජලිගේ තත්ත්වයේදී අංජලිය වටේ තියෙන පරිසරයේ තියෙන උෂ්ණත්වයේ සුළු වෙනසක් පවා අංජලිට හුඟක් හානිදායක දෙයක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අංජලි උණුසුම් කෝපි කෝප්පයක් අල්ලගත්තොත් හදිසියෙම එයාගේ ශරීර උෂ්ණත්වය ඉහළ ගිහින් ඊළඟ මිනිත්තු 30 ඇතුළතදී එයාට උණුසුම් උණක් ඇති වෙලා මිය යනවා. ඒ වගේම එයා අධික සීතල පරිසරයකට ගියොත් ඒ සීතල හින්දා එයා ඊළඟ මිනිත්තු 30 ඇතුළතදී මිය යනවා. නැත්නම් මිනිත්තු 15ක් ඇතුළත මිය යන්න පුළුවන්. ඒත් අංජලිව එකම එක විදිහකින් විතරක් ජීවත් කරලා තියාගන්න පුළුවන්. ඒ එයාගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 පවත්වා ගත්තොත් විතරයි. ඒ වගේම අංජලිට හුඟක් සීතල වගේම හුඟක් උණුසුම් ප්‍රදේශවලට යන්න බෑ. ඒ වගේම එයාට ස්ට්‍රෙස් වෙන එකත් ඒ තරම් හොඳ නැහැ. කොටින්ම කිව්වොත් එයාව වීදුරු පෝනික්කයක් වගේ තමයි රැක බලා ගන්න ඕනේ කියලා. ડોක්ටර් කියපු දේවල් අහලා කාර්තික්ට එයා වැරදි කියලා හිතනවා. අර වෙලාවේදී එයා අංජලිට කෑ ගහපු එක එයාගෙන් වෙච්ච ලොකු වැරද්දක් කියලා හිතන කාර්තික් එතනින් පස්සේ සම්පූර්ණ කාලයම අංජලිය වෙනුවෙන් කැප කරන්න පටන් ගන්නවා. එයා හැම වෙලේම අංජලි වටේට තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් විතරක් වෙන්න වග බලා ගන්නවා. මේ විදිහට කාර්තික් සම්පූර්ණයෙන්ම අංජලි ගැන සැලකිල්ලක් දක්වනවා. අංජලි සනීප වෙලා හොස්පිටල් එකෙන් ආවට පස්සේ කාර්තික් අංජලිට ප්‍රොපෝස් කරනවා. ඉතින් අංජලියේ යෝජනාවට හුඟක් කැමැත්තෙන් එකඟ වෙනවා වගේම ඊට පස්සේ ඒ දෙන්න ඉක්මනින්ම විවාහ වෙනවා. ඊට පස්සේ එක දවසක කාර්තික්ගේ ප්‍රින්සිපල් කාර්තික් කියනවා ජෝර්ජියාවේ මගේ යාළුවෙක් ඉන්නවා රිචඩ් කියලා. එයාට පුළුවන් අංජලිට ට්‍රීට්මන්ට් කරන්න. මම රිචඩ්ට අංජලි ගැන සම්පූර්ණ විස්තරයක්ම කියලා තියෙන්නේ. මෙහෙම කියන ප්‍රින්සිපල් කාර්තික් කියනවා
ඔයාට පුළුවන් නම් එකම එක දෙයක් කරන්න. අංජලිව පුළුවන් තරම් ඉක්මනට ජෝර්ජියාවට අරගෙන යන්න. ඔයා දැන් විවාහ වෙලා එන්න යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. ඒ නිසා ඔයා ඒ ට්‍රීට්මන්ට්ස් වලට වගේම ඔයාලට යන හැම වියදමක් ගැනම කරදරයක් වෙන්න එපා. මම කොලේජ් එක පැත්තෙන් ඒව බලා ගන්නම් කියලා. මේ දේවල් අහලා හොඳටම සතුටු වෙන කාර්තික් ප්‍රින්සිපල්ව තුරුළු කරගනිමින් එයාට ස්තුති කරනවා. ඊට පස්සේ කාර්තික් අංජලිත් එක්ක ජෝර්ජියාවට පිටත් වෙනවා. ජෝර්ජියාවලදී කාර්තික්ගේ යාළුවෙක් වන අමර් මුලින්ම එයාලට ඉන්න ගෙයක් සූදානම් කරනවා. ඒකේ හුඟක් විශාලයි. දෙන්නම ඒ ගෙදරට කැමති වෙනවා. ඊට පහුවෙනිදා කාර්තික්ට හොස්පිටල් එකට ගිහින් ડોක්ටර් රිචඩ්ව හම්බ වෙන්න සිද්ධ වුණා. ඒ අංජලිගේ ට්‍රීට්මන්ට්ස් ගැන දැනගන්න. ඉතින් හොස්පිටල් එකට යන්න කලින් කාර්තික් අංජලිගෙන් ඉල්ලනවා ඔයා ගැන සැලකිලිමත් වෙන්න කියලා. ඒ වගේම කාර්තික් කියනවා අපේ අසල්වැසියෝ ඉන්දියාවේ අය නිසා බය වෙන දෙයක් නැහැ. ඔයාට මොකක් හරි උවමනාවක් වුණත් එයාගෙන් උදව්වක් ඉල්ලගන්න පුළුවන් කියලා. මෙහෙම කියලා ඒ වගේම අංජලිට හුඟක් ඇඩ්වයිසස් දීලා කාර්තික් ડોක්ටර් රිචඩ්ව හම්බ වෙන්න යනවා. හොස්පිටල් එකට ගියාම ડોක්ටර් රිචඩ් කාර්තික්ට කියනවා අංජලිට ට්‍රීට්මන්ට්ස් පටන් ගන්න කලින් මට අංජලිගේ පරීක්ෂණ වගේක් කරන්න තියෙනවා. ඒ නිසා ඔයා හෙට අංජලිව හොස්පිටල් එකට එක්කගෙන එන්න කියලා ડોක්ටර් රිචඩ් කාර්තික්ට කියනවා. කාර්ත් මේ විදිහට හොස්පිටල් එකේ ඉන අතරතුරේදී අංජලි අසල්වැසියලගේ ගෙදරට ගිහින් ඒ පවුලත් එක්ක හරිම ඉක්මනටම යාළු වෙනවා. මේ නිසාම ඒ අය අංජලිලට රෑ කෑමට ඉන්වයිට් කරනවා. මේ හින්දා කාර්තික් අංජලිත් එක්ක ඩිනර් එකට යනවා. එයාලගේ පවුලේ ඒ අංකලුයි ආන්ටි ඇරෙන්න ඒගොල්ලන්ගේ අවුරුදු 14ක දුවෙක් ඉන්නවා. ඊට පහුවෙනිදා කාර්තික් අංජලිව පරීක්ෂණ වලට හොස්පිටල් එකට අරගෙන යනවා. ඊට පස්සේ ડોක්ටර් රිචඩ් එයාලට කියනවා හැමදේම නෝමල්. දැන් අපිට ට්‍රීට්මන්ට්ස් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒ කොහොම වුණත් ડોක්ටර් රිචඩ් අංජලිට කියනවා ඔයා ඇඟ වෙහෙසවන වැඩ වගේ දේවල් කරන්න ඕනේ. ඔයා බිසි වෙන තරමට ඔයාගේ ඉමෝෂන්ස් හොඳ වෙනවා. එතකොට ඔයාගේ ට්‍රීට්මන්ට්ස් පහසු වෙනවා. මේ එකම ડોක්ටර් රිචඩ් අංජලිට වගේම කාර්තික්ට එයාලගේ ඒ හොස්පිටල් එකේ එයාලගේ වෛද්‍ය වෘත්තිය ආරම්භ කරන්න chance එකක් ලබලා දෙනවා. ඉතින් ඊට පස්සේ අංජලි වගේම කාර්තික් දෙන්නම හරිම සතුටින් ඒ හොස්පිටල් එකේ ડોක්ටර්ස්ලා විදිහට සේවය කරන්න පටන් ගන්නවා. හොස්පිටල් එකේදී එයාලගේ ස්ටාෆ් එකම ඉන්න කාර්තික්ව දැකපු මීරා කියලා ගැහණු ළමයි හැම වෙලෙම වගේ කාඩ් කාලය ගත කරන්න chance එකක් හොයනවා. ඒ කාඩ් නම් මීරට අවධානයක් දෙන්නේ නැහැ. මෙහෙම ඉති කාර්තික්ගේ යාළුවෝ දෙන්න හර්ෂ වගේම ජයකාෂු ජෝර්ජියාවට ඇවිත් කාර්තික්ලා වැඩ කරන හොස්පිටල් එකේම වැඩ කරන්න පටන් ගන්නවා. එක දවසක් කාර්තික් ගෙදර එනකොට එයා දකිනවා අස්සවැසි ගෙදර ගීතා බයිසිකලෙන් වැටිලා ඉන්නවා. ඒ වෙලාවේදී කාර්තික් ගීතාගේ තුවාල වලට ප්‍රතිකාර කරලා බැන්ඩේජ් එකක් දානවා. ඒ වගේම ගීතා වගේම එයාගේ අම්මා නිතරම වගේ අංජලිව බලන්න එයාලගේ ගෙදරටත් එනවා. එක දවසක් කාර්තිය නයිට් ඩියුටි වැටෙනවා. එතකොට කාර්තික්ට අංජලිව හම්බ වෙන්න පුළුවන් වෙන්නේ වීකෙන්ඩ් එකේ විතරයි. මොකද අංජලිට ඩේ ෂිෆ්ට් එක තියෙන නිසා. මේ හින්දාම අංජලි කාර්තික් කියනවා මම මාව හොඳින් බලා ගන්නම්. හැම වෙලේම සෙල්සියස් අංශක 28 කුෂ්ණත්වයක් තියාගන්නම්. ඒ වගේම මං ගැන කරදර වෙන්න එපා. ඔයාගේ ඩියුටි එක ફોකස් කරන්න කියලා. ඉතින් කාර්තිකේ නයිට් ෂිෆ්ට් පටන් ගන්නවා. දෙන්නටම එකිනෙකාව හම්බ වෙන්න ඒ තරමටම බැරි වෙනවා. ඒ කොහොම වුණත් එයාලගේ ආදරේ නම් පුංචිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අංජලි නිතරම වගේ කාර්තික්ට ස්ටිකි නෝට්ස් වල එක නෝට්ස් ලියලා අලවලා තියෙනවා. උදේ ඔයා ආවම කාමරේ රෙඩි කරලා තියෙන්නේ අමතක නොකර කන්න වගේ දේවල් වගේම තවත් ආදරණීය වචන. දවසක් ගීතා අංජලිලා ගෙදරව දවසක ගීතා අංජලිගෙන් අහනවා එයාලගේ ලව් ස්ටෝරි එක ගැන. කාර්තියාට කොහොමද ප්‍රපෝස් කළේ? ඔයාලා කොහොමද එන්ගේජ් වුණේ වගේ දේවල්. ඉතින් අංජලි ඒ දේවල් ගීතට කියනවා. ඊට පස්සේ ගීතාගේ අම්මා ගීතට කතා කරන නිසා ගීතා අංජලිගෙන් සමුවරගෙන එයාගේ ගෙදරට යනවා. ගීතා ගියාට පස්සේ අංජලි ලොකු අවධානයක් දෙන්නේ නැතිව ෆ්‍රිජ් එක ඇරලා ඒකෙන් ඇපල් ගෙඩියක් අරගෙන කන්න හදනවා. ඒත් ඒ ඇපල් ගෙඩිය සීතල නිසා ඒක අල්ලපු ගමන් අංජලිගේ ශරීරයේ සීතල වෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ අංජලි එතන එහෙමම ඇදගෙන වැටෙනවා. කොහොම හරි කාර්තිකයාගේ ෂිෆ්ට් එක ඉවර වෙලා එනකොට කුස්සියේ අංජලි වැටිලා ඉන්නවා දැකලා ඉක්මනින්ම එයාව රූම් එකකට අරගෙන ගිහින් කාමරේ ගින්දර දැල්වලා අංජලිගේ ටෙම්පරේචර් එක සාමාන්‍ය කරනවා. මේ විදිහට කොහොම හරි කාර්ක් අංජලිව බේරගන්නවා. මෙහෙම කාලය ගත වෙද්දී එක දවසක් හදිස්සියෙම කාර්තික්ට එයාගේ පළවෙනි ඔපරේෂන් එක කරන්න ලැබෙනවා. ඒක පැය 13ක ඔපරේෂන් එකක්. කොහොම හරි කාර්තික් මේ ඔපරේෂන් එක කරන අතරතුරේදී හදිස්සියෙම කාලගුණය නරක අතට හැරෙනවා. නොනවතින වැස්ස වගේම කුණටුන
නිසා ගෙදරින් අංජලිට සීතල වැඩි වෙලා සීතල නිසා අංජලි ආයෙමත් දරුණු විදිහට වෙවුලන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාර්තියාගේ ඔපරේෂන් එක ඉවර කරලා හර්ෂත් එක්ක කෝල් එකක ඉන අතරතුරේදී එයාට කාලුගුණ ගැන මතක් වෙනවා. ඉතින් කලබලින්ම ගෙදරට යන කාර්තියා අවසානයේදී දැක ගන්න ලැබෙන්නේ උඩ කාමරේ ෂීට් එකක් වරවගෙන ගුලි වෙලා ඉතිම අවසන් ගමන් ගිහිල්ලා තියෙන අංජලිගේ සිරුර. මේ විදිහට අංජලිව දැකපු කාර්තික් හොඳටම අඬන්න පටන් ගන්නවා. එයාට තේරෙන්නේ නැහැ දැන් මොකද කරන්න කියලා. ඔයාලට මතක ඇතිනේ ඉන්ස්පෙක්ටර් අබේ කියවනගත්තු කාර්තිගේ ඩයරි එක. ඉතින් මේ වෙනකන් දැකේ ඒ ඩයරි එකට අනුව සිද්ධ වෙච්ච දේවල්. ඉන්ස්පෙක්ටර් අපේ මේ විදිහට කාර්තිගේ ඩයරි එක කියවගෙන යති ඒක අවසන් වෙනවා. හැබැයි ඊට පස්සේ මොකක් සිද්ධ වුණාද කියලා නම් ඒ ඩයරි එකේ ලියලා නැහැ. අපි කතාව පටන් ගන්නකොටම දැකේ වර්තමානයේ මේ වෙනකොට සිද්ධ වෙච්ච දේවල්. ඉතින් මේ වෙනකොට කාර්තික ආයෙමත් සිහිය ලැබිලා තියෙනවා. ඉතින් ඉන්ස්පෙක්ටර් අපේ කාර්තිකෙන් ඉතිරි කතාව කියන්න කියලා ඉල්ලනවා. ඉතින් කාර්තික් අංජලිගේ මරණයෙන් පස්සේ වෙච්ච හැමදේම ඉන්ස්පෙක්ටර් අපේට කියන්න පටන් ගන්නවා. අංජලි මරුණට පස්සේ මම ගොඩක් ටෙස්ට් එකකට ගියා. මම ගොඩක් දුක් වුණා. කිසිම වැඩක් කරන්න හිතුනේ නැහැ. කොහෙවත් යන්නවත් හිතුනේ නැහැ. මම මුළු දවසම අංජලිව මතක් කර බිබී හිටපු එක විතරයි කළේ. කාර්තික් මේ විදිහට මෙහෙම ඉති එයාගේ යාළුවොත් එයාට තේරුම් කරන්න උත්සාහ කරනවා සිද්ධ වෙච්ච දේවල් දැන් අමතක කරන්න කියලා. ඒත් කාර්තික් අංජලි ගැනම හිත හිටියා. එයාගේ හිත අංජලි මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ කියන දේ පිළිගන්න කැමති වෙලා තිබුණේ නැහැ. කොහොම වුණත් කාර්තික් ටිකෙන් ටික තමන්ව පාලනය කරගෙන අංජලිගේ මතකත් එක්ක ජීවත් වෙන්න තීරණය කරනවා. ඉතින් කාර්තික් දැන් ආයෙමත් හොස්පිටල් එකට ගිහින් එයාගේ ඩියුටි කරන්න පටන් ගන්නවා. මෙහෙම වැඩට ගිහින් ආව පළවෙනි දවසේ කාර්තික් ආපහු ගෙදර ඇවිල්ලා පහසුවෙන් නිදා ගන්නවා. ඒත් හදිසියෙම පාන්දර එයාට අංජලි යූස් කරන පර්ෆියුම් එකේ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම රූම් එක අංජලි ඉන්නකොට තියාගත්තු විදිහටම හරියටම හදලා තියෙනවා කියලා කාර්තික් දකිනවා. මේ දේවල් හැම දවසකම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒත් ඊට පස්සේ තමයි තත්ත්වය දරුණු අතට හැරෙන්නේ. කාර්තික් නෝට් එකක් හම්බ වෙනවා. අංජලි වෙනදට කාර්තියන නෝට්ස් වගේම ඒවා. ඒ එක නෝට් එකක ලියලා තියෙනවා ඔයාට කොහොමද කියලා. ඉතින් කාර්තික් මුලින්ම කරන්නේ අංජලි කලින් ලියපු නෝට්ස් වල අකුරුත් එක දැන් මේ හම්බුන නෝට් එකේ අත් අකුරු කම්පෙයාර් කරලා බලන එක. හරිම පුදුමයි. ඒ අත් අකුරු 100%ක්ම එක වගේ. පොඩ්ඩක්වත් ඒ අත් අකුරු වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේ නෝට් එක ලියලා තියෙන්නේ අංජලිද? එතකොට ඒ අංජලිගේ ආත්මෙද? නැත්නම් අංජලි තාම ජීවතුන් අතරද? අපි බලමු කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊළඟ දවසේ කාට තවත් නෝට් එකක් ලැබෙනවා. ඒකේ ලියලා තියෙන්නේ මම ඔයත් එක්ක තව වැඩි වෙලාවක් ගත කරන්න කැමතියි කියලා. ඉතින් මේ නිසාම කාර්තික් ආයෙමත් කම්පැනිටපත් වෙනවා. ඉතින් ඊළඟ දවසේම එයා මේක එයාගේ යාළුවන්ට කියනවා. එයාලා නම් කියන්නේ මේක නම් එච්චර දෙයක් නෙවෙයි. ඔයා අංජලිව ගොඩක් මතක් කරනවා. ඒ හින්දාම ඔයාට අංජලිව මායාවක්ගේ පේන අරන් තියනවා වගේ. මේ හින්දා එයාලා නම් කියන්නේ කාර්ත්මනින්ම ඒ ගෙදරින් පිට වෙලා යන්න කියලා. ඒත් කාර්තික් නම් ඒ ගෙදරින් යන්න කැමති නැහැ. ඉතින් මේ කොහොම වුණත් කාර් කීපු දේවල්ද නැත්තද කියලා දැනගන්න කාර්ගේ යාළුව වෙන අමර් චකාෂ් වගේම හර්ෂා කාර්ක්ලගේ ගෙදර ඉන්නවා. වෙනද වගේම අද කලින් නෝට්ස් හම්බෙච්ච තැනම අදත් නෝට් එකක් තියෙනවා. ඒත් අද හම්බෙච්ච නෝට් එකේ නම් කිසිම දෙයක් තියලා නැහැ. ඉතින් කාර්තික් ඒ නෝට් එක එහෙමම තියෙන්න අරිනවා. ඊට පස්සේ රෑ අමර් රූම් එකේ නිදාගෙන ඉන්නකොට හදිසියෙම එයාව අවදි වෙනවා. අමර්ට තේරෙනවා එතනට කවුරුම හරි ආවා කියලා. ඉතින් අමර් කාමරෙන් එළියට ඇවිල්ලා ඒ මොකද්ද කියලා හොයන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ අපි දකිනවා අමර් හොඳටම බය වෙලා වෙවුලමින් ඉන්නවා. එතන සීන් එක වෙනස් වෙලා අපි ඊළඟ දවසේ උදේ මීරා කාර්තික ගෙදරට එනවා දකිනවා. මේ නිසා කාර්තිකක් උදම වෙනවා. ඒත් මීරා කාර්තික ගෙදරට ඇතුල් වෙනවා. මෙහෙම ආපු මීරා ඊට පස්සේ කාර්තික වගේම එයාට කෝපි හදන්න පටන් ගන්නවා. මේ විදිහට මීරා කුස්සියට වෙලා කෝපි හදා ඉන්නකොට කාර්තික ඇඳුම් මාරු කරන්න කියලා අනිත් කාමරේට යනවා. මෙතනදී මීරාට දැනෙන්න පටන් ගන්නවා එයාගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. ඉතින් ඊට පස්සේ මීරා හදිසියෙම සිහිසුන් වෙනවා. වීදුරුවක් වැටෙන සද්දය ඇහිලා කාර්තික් එතනට ඇවිත් බිම වැටිලා හිටපු මීරාව උස්සලා සෝෆා එකකින් තියනවා. ඊළඟට කාර්තික් කොහොම හරි මීරාව සිහියට ගන්නවා. ඊට පස්සේ කාර්තික් මීරාගෙන් අහන්න ගන්නවා ඔයාට මොකද වුනේ කියලා. ඒත් මීරා නම් මම ආයේ කවදාවත් මෙහෙට එන්නේ නැහැ කිය ගෙදරින් එළියට දුවගෙන යනවා. කාර්තික්ට නම් තේරුම් ගන්නම බෑ මීරාට එකපාරට මොකද වුනේ කියලා. මීරාට කොහොමද එකපාරටම සිහිය නැතුනේ කියලා. මේ දේවල් වලට නම් කාට උත්තරයක් නැහැ. මේ වෙන අතරතුරේදී කාර්ත් කලින් දවසේ දැකපු
හිස් නෝට් එක දිහා ඉබේටම වගේ බලනකොට ඒකේ ඔයාට මාව විශ්වාස කරන්න බැරිද? මේ මම තමයි කියලා ලියලා තියෙනවා. ඊළඟ දවසේ කාර්තික් තනියෙන් ඉඳගෙන ඩ්‍රින්ක්ස් අරගෙන ඉන්නකොට ගීතා එයාලගේ ගෙදරට එනවා. ගීතාව ගෙදරට එවලා තිබුණේ ගීතාගේ අම්මා. කාර්තික් කෑම ගෙනත් දෙන්න. ඒත් මෙතනදී කාර්තික් ඩ්‍රින්ක්ස් අරගෙන ඉන්නවා දකින ගීතා කියනවා අක්කා පොඩ්ඩක්වත් කැමති නැහැ ඔයා ඩ්‍රින්ක්ස් ගන්නවට කියලා. ඒ නිසා මම එයාට කෝපි හදන්නම්. හරියටම අක්කා වගේ. ඉතින් මෙන්න මේ විදිහට කියන ගීතා කෝපි හදන්න පටන් ගන්නවා. කලින් මීරට වගේම කෝපි හදා ඉන්න ගීතටත් දැනෙන්න පටන් ගන්නවා එයාගේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. ඒත් ගීතා පිටිපස්ස හැරිලා බලනකොට නම් එතන කවුරුවත් නැහැ. කාර්තික් මේ හැමදේම සෝෆා එකේ ඉඳගෙන බලාගෙන හිටියේ. මෙතනින් පස්සේ එක පාරටම ගීතට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. එක පාරටම ගීතා වම්මතින් වැඩ කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙච්චර වෙලා ගීතා වැඩ කර හිටියේ Tamanට හොරු දකුණු අතින්. ඒත් එකපාරටම එයා වම්මතින් වැඩ කරන්න පටන් ගන්නවා හරියටම අංජලි වගේ. ඊළඟට ගීතගේ හැසිරීම වෙනස් වෙනවා. එයා හදපු කෝපි එක එයා අංජලි දෙන විදිහටම කාර්තික්ට ගෙනත් දෙනවා. ඒ වගේම එයා කාර්තික්ව අමුතු විදිහට ස්පර්ශ කරන්නත් උත්සාහ කරනවා. ඒත් මේ වෙලාවේදී කාර්තික් ගීතට හොඳටම බනිද්දී ගීතා එකපාරටම සිහිසුන් වෙනවා. ඊට පස්සේ ආයමත් ගීතව යථා තත්ත්වයට පත් කරන කාර්තික් එයාගේ අම්මා කතා කරනවා කියලා කියමින් ගීතව ආයමත් ගෙදරින් එළියට යවනවා. ඒත් බැලු බැලමට නම් පේන්නේ අංජලිගේ ආත්මය ගීතට වැහිලා හිටියා වගේ. මේ වෙලාවේදී කාර්තික් කෙලින්ම එතන ඉඳන් කොලෙජ් එකේ ප්‍රින්සිපල්ට කෝල් එකක් ගන්නවා. මෙතනදී කාර්තික් ප්‍රින්සිපල්ගෙන් අහනවා මියගිය අයට යම් විදිහකින් හරි ආපහු එන්න පුළුවන්ද කියලා. ප්‍රින්සිපල් කාර්ට උත්තර දෙනවා විද්‍යාවට අනුව නම් එහෙම වෙන්න බෑ. ඒත් සමාන්තර විද්‍යාව පැරලල් සයන්ස් කියලා දෙයක් තියෙනවා. ඒ දේ නම් විද්‍යාව පිළිගන්නේ නැහැ කියලා. කොහොමද ප්‍රින්සිපල් තවදුරටත් කියනවා මේ වෙලාවේදී ඔයා අංජලිගේ මතකයන් අමතක කරන්න කැමති නැහැ. ඒ වගේම ඔයා අත්විඳින දේ ඇත්තක්ද කියලා තමයි දැනගන්න කැමති. මම හරිද? ප්‍රින්සිපල් මෙහෙම ඇහුවම කාර්තික්ට මොකද්ද හදිස්සියෙම හිතට එනවා. එයා හිතනවා අංජලි ජීවිතුන් අතර ඉන්නවනම් භූතයෙක් විදිහට. ඒ වගේම ඒ දවසේ ගීතගේ හැසිරීම අංජලි ගීත වගේ වෙන්න හදනවා කියලා එයා එහෙම කරන්න උත්සාහ කරනවා කියලා කාර්තික්ට තේරෙනවා. ඉතින් මේ නිසා මුලින්ම කාර්තික් ගෙදර බඩු අවුල් කරනවා. ඒ වගේම එයා මල් වීදුරුව කඩලා දානවා. මෙහෙම කරන කාර්තික් ඊට පස්සේ අසල්වැසි ගෙදරට ගිහින් කියනවා කරුණා කරලා මට වතුර බෝතල් දෙකක් එවන්න කියලා. ඉතින් මේ නිසා ගෙදර ආන්ටි ගීතාව කාර්තික් ගෙදරට වතුර ගෙනihin දෙන්න යවනවා. ගීතා මේ විදිහට කාර්තික් ගෙදරට ආවහම කාර්තික් ගීතගෙන් ඉල්ලනවා ආයෙමත් එයාට කෝපි හදන්න කියලා. ඉතින් මේ වතාවේදීත් ගීතට කලින් වෙච්ච දේම සිද්ධ වෙනවා. එයා අංජලි වගේම ක්‍රියා කරන්න පටන් ගන්නවා. මේක දැකලා කාර්තික් ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කාර්තික් නිහඬවම උඩ කාමරයට යනවා. මෙහෙම යන කාර්තික් පස්සෙන් එන ගීතා ආයෙමත් නුසුදුසු විදිහට කාර්තික්ව ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඒත් කාර්තික් මේ වෙලාවේදී එයා රහසින්ම හංගලා තිබ්බ කැමරාවක CCTV රෙකෝඩ්ස් ලැප්ටොප් එකෙන් බලන්න පටන් ගන්නවා. කාර්තික් මෙහෙම කරලා තිබුණේ කවුද අංජලි වගේම තියෙන දේවල් හරිම තැන්වල තියන්නේ කියලා බලන්න. මේ දේවල් වලට උත්තරේ අපි ඉස්සරහම තියෙනවා. ඇත්තටම යාළුවනේ මේ හැමදේම කරන්නේ ගීතා. එයා කැඩිච්ච මල් වීදුරුව වෙනුවට අලුත් මල් වීදුරුවක් තියෙනවා. කාර්තික්ගේ CCTV වලින් ගීතාව දැක්කා කියලා දකින ගීතා තේරුම් ගන්නවා එයාගේ රංගපෑම මෙතනින් ඉවරයි කියලා. ගීතා අංජලි එයාගේ ඇඟට වැහිලා ඉන්නා වගේ රංගපෑම් කළේ මොකද එයා කාර්තික්ට ආදරය කරන්න පටන් අරගෙන තිබුණා. මෙතනදී ගීතා ඔයා දැක්කද ඔයාගේ වයසයි මගේ වයසයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. ඔයා හිතුවේවත් නැද්ද කියලා කියන ගමන් ගීතා කාර්තික්ගේ ඔළුවට ලී කොටයකින් පහර දීලා කාර්තික්ව සිහිසුන් කරනවා. මෙතනින් පස්සේ අපිට ෆ්ලෑෂ් බෑක් එකක් පෙන්නනවා. එක දවසක කාර්තික් හදිස්සියම ගෙදර යතුර අමතක කරලා තිබුණා. ඒ හින්දා ගෙදරින් එළියට යනකොට අංජලි ගෙදර යතුර ගීතාගේ අම්මට දුන්නා කාර්තික් ගෙදර එනකොට එයාට දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ගීතා ඒ යතුර වගේම ඒකේ ඩුප්ලිකේට් යතුරක් හදවගෙන තිබුණා. එයාට ඕන වෙලාවක එයාලගේ ගෙදරට යන්න. මෙතනදී තවත් දෙයක් හෙළිදරව් වෙනවා. ඇත්තටම ගීතට විශේෂ ආකාරයේ මානසික ආබාධයක් තියෙනවා. ඒ හින්දා ළමා කාලේදී ගීතා එයාට අවශ්‍ය දේ ලබා ගන්න ඕනම දෙයක් කරනවා. ඒක නීත්‍යානුකූල වුණත් නීති විරෝධී දෙයක් වුණත් මේ ආබාධය ඇති වෙන්නේ ඇත්තම තනිකම හින්දා. මේ හින්දා ගීතා හිතනවා එයා තවමත් ටීනේජ් ගැහැණු ළමයි කියලා. ඒ හින්දාම එයා ඒ විදිහටම ජීවත් වෙනවා. ඒත් ඇත්තටම ගීතා කියන්නේ හුඟක් වයස කෙනෙක්. ඒ හින්දා ගීතට එයා දැන් ලොකුයි කියලා
කියලා කිසිම වෙනසක් දැනෙලා නැහැ. තවත් දෙයක් ගීතට මේ තියෙන මෙන්ටල් ඩිසෝඩර් එකට දැනට වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාරයක් නැහැ. ඒ කියන්නේ ගීතගේ අම්මයි තාත්තයි එයාගේ රෝගී ගැන හැමදේම දැනගෙන හිටියත් ගීතගේ යහපත හින්දාම එයාලා මේ හැම දෙයක්ම හංගගෙන හිටියා. ගීතට දුකක් වෙන්නේ නැති වෙන්න. ඇත්තටම වයසින් එයා අංජලිටත් වඩා අවුරුදු කිහිපයක්ම වැඩිමල්. මේ වෙලාවෙදී ගීත හැන්කචීෆ් එකක් යූස් කරලා තිබුණා එයාගේ ෆින්ගර්ප්‍රින්ට්ස් වදින්න නැති වෙන්න. අංජලි ගැන කියනවා නම් එයා හොඳටම සීතලෙන් දුක් විඳින්මින්ම මිය ගියා. ගීතා අංජලි මැරෙන හැටි බලාගෙන හිටියා. මේ හැම දෙයක්ම වගේ ආගෙන හිටපු කාර්තික් ඊට පස්සේ එයාව පුටුවට කරලා බැඳලා තිබ්බ ලණුව ලියාගෙන ගීතගේ ඇඟට පයින්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි ගීත් කාර්තික්ගේ බඩට පිහියකින් අනින්නේ. ඔයාලට මතක ඇතිනේ අපි චිත්‍රපටයේ මුලදීම දැකපු සීන් එක. ඉතින් මේ හින්දා කාර්තික් දරුණු විදිහටම තුවාල වෙනවා. මේ වෙලාවේදී ආ ගීතට කියනවා අංජලි මැරුණ වෙලාවෙම තමුන් මාවත් මරලා දැම්මා කියලා. මේ වෙලාවේදී ගීතා hina වෙලා කියනවා ඔව් මම ඒ දවසේ ජීවිතයක් ගත්තා. ඒත් ඒ දෙවෙනි ජීවිතේ ඔයාගේ නෙවෙයි. ඔයාගේ මේ ලෝකෙටවත් ආවේ නැති දරුවගේ. ඇත්තටම යාළුවනේ අංජලි ඒ කාලේ ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ. අංජලි මේ ගැන කාර්තික් කියලා සර්ප්‍රයිස් කරන්න හිටියේ. ඒත් අංජලිට ඒක කියාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ හැමදේම දැනගත්ත ගමන් හොඳටම කේන්ති යන කාර් පාරටම ගීතව මරලා දානවා. ඉන්ස්පෙක්ටර් අබේට කාර්තික්ගේ ගෙදරින් හම්බ වුණේ ගීතාගේ මලසිරුර. මේ වෙලාවේදී කාර්තික් ඉන්ස්පෙක්ටර් අබේට කියනවා මගේ අංජලිගේ ආදරේ තමයි මාව ජීවත් කළේ. ඒත් ගීත වගේ අයට නම් ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. කාර්තික් මේ කතාව අහලා ඉන්ස්පෙක්ටර් අබේ එතනින් ගිහින් මීඩියා වලට කියනවා ගීතාගේ මානසික තත්ත්වෙ හින්දා එයා එයාවම ඝාතනය කරන්න උත්සාහ කරා. කාර්තික් ගීතව බේරගන්න හදත් ඒ කාර්තික් තුවාල වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අවසානයේදී ගීතා එයාටම පිහියකින් අරගෙන තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඉන්ස්පෙක්ටර් අබේට ඩොක්ටර් රිචඩ් එක්ක හොඳ මිත්‍රශීලීත්වයක් තියෙන හින්දා ඩොක්ටර් රිචඩ්ගේ ඉල්ලීම මත එයා ඉල්ලනවා කාර්තික්ගේ නම මේ කේස් එකෙන් අයින් කරන්න කියලා. ඉතින් ඒ විදිහටම කරන ඉන්ස්පෙක්ටර් අබේ කාර්තික්ගේ නම මේ කේස් එකට ඇතුළත් කරන්නේ නැහැ. එයා කේස් එක වහලා දානවා. මොනදේ සිද්ධ වුණත් අංජලිගේ ආදරේ හින්දාම කාර්තික් හදවතේ අංජලි හැමදාටම ජීවත් වෙවි. ඉතින් යාළුවනේ ඔයාලට මොකද්ද මේ ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නේ? ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අදට මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.